පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලේ සිසුවගේ සිද්ධිය සම්බන්ධව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් විශේෂ පුවතක් වාර්තා කළා. එහි සඳහන් වනේ මෙම සිද්ධිය සිදු වී වසර 2ක් පමණ වන බවයි. එසේම එම ඇමතුම් ලබාගත් දෙදෙනෙකු එම විද්‍යාලයේ ගුරුවරියන් බවත් අනෙක් දෙදෙනා එම පාසලේම ශිෂ්‍යයෙකුගේ මවක් සහ පාසලට පුහුණුවීමකට පැමිණි තරුණියක් බවත් එහි සඳහන් වුණා. එසේම ගුරුවරියන් දෙදෙනා මීට මාස 6කට පමණ පෙර එම පාසලෙන් ඉවත්ව වෙනත් පාසලකට මාරුවීම ලබා ඇති බවටද වාර්තා කළා. නමුත් මේ වන විට එම පුවත අසත්‍ය බවට තහවුරු වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එම ලීකුණ වීඩියෝස්වල පවතින Apple දුරකථනයේ UI එක iOS 26.1 යාවත්කාලිනයට අයත්වීමයි. එම අප්ඩේට් එක Apple සමාගම විසින් මීට මාස 3කට පෙර එනම් 2025 නොවැම්බර් මාස නිකුත් කර තිබෙනවා. එසේම මේ වන විට තහවුරු වී ඇත්තේ අදාළ ශිෂ්‍යයා උසස් පෙළ නිමා කළ සිසුවෙකු බවයි. කොළඹ ආශ්‍රිත ප්‍රධාන පාසල්වල ප්‍රධාන ශිෂ්‍යනායක දුරය පිරිනමන්නේ පාසල් අවසන් කළ සිසුවෙකුටයි. ඒ ශිෂ්‍යනායක දුරය නිසා අධ්‍යාපන කටයුතු මගහැරීම වැළැක්වීමටයි. එහිදී උසස් පෙළින් පසුව වසරක් දක්වා මෙම ශිෂ්‍යනායක දුරය හිමිවනවා. මෙහි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.